ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ. සිංහල හින්දු අලුත් අවුරුද්දත් ළඟ ළඟම එන නිසා ඔන්න මම හිතුවා ආදරණීය පොඩ්ඩන්ට සිංහල හින්දු අලුත් අවුරුද්ද ගැන ලස්සන වාක්‍ය රචනයක් දුවල පුතාලට කියලා දෙන්න. ඉතින් දුවල පුතාලට පේනවා ඇති මෙතන හරිම ලස්සන පින්තූරයක් තියෙනවා. මේ පින්තූරේ බලාගෙනම පින්තූර බලා වැකි ලියන ගමන් සිංහල හින්දු අලුත් අවුරුද්ද ගැන හරිම ලස්සන වැකි කිහිපයක් ටීචර්ත් එක්ක මගේ දුවල පුතාලා ලියමු. ඉතින් ආදරණීය දුවේ පුතේ මේ පින්තූරේ දිහා හොඳට බැලුවොතින් අපිට පේනවා අම්මා සහ දුව එකතු වෙලා රසවත් කැවුම් හදනවා. ඒ වගේම කුඩා ළමයි සතුටෙන් පංච දමනවත් අපිට පේනවා. ආච්චිලා දෙන්නෙක් රබන් වයනවා දුවල පුතාලට පේනවද? කොහ අවුරුදු එන බවත් අපිට ඔන්න කියනවා. අවුරුද්දට ඉතින් පිපෙන මල් වර්ගයේ එරබදු මල්නේ. ඉතින් එරබදු ගහෙත් මල් පිපිලා තියෙනවා අපිට පේනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ මේ පින්තූරය දිහා බලාගෙන අපිට සරල රචනාවක් මේ දුවල පුතාලට පෙනෙන ආකාරයට ලියන්න පුළුවන්. නමුත් ඔන්න මම මේ එක්කම දුවල පුතාලට කොහොමද නිර්මාණාත්මක වැකි ටිකක් ලියන්නේ කියලාත් කියලා දෙනවා. නාම විශේෂණ සහ ක්‍රියා විශේෂණ භාවිතයෙන් කොහොමද වාක්‍ය දික් කරන්නේ කියලාත් මේ වාක්‍ය රචනයේ දුවල පුතාලටම රතු පාටින් වර්ණ ගන්නලා තියෙනවා. ඒ නිසා අපි දැන් නිර්මාණාත්මක රචනාවක් ලියන්නේ කොහොමද කියලා බලමු. පළවෙනි වාක්‍යය. කරුණාපර අම්මා සහ දුව එකතු වී රසවත් කැවුම් සාදති. දෙවැනි වාක්‍යය. කුඩා ළමයි සතුටින් පංචකෙලයේ නිරත වෙති. තුන්වෙනි වාක්‍යය. වයස්ගත ආච්චිලා දෙන්නෙක් අලංකාර ලෙස රබන් වාදනය කරති. හතරවෙනි වාක්‍යය. කලබලයටපත් කොහා අවුරුදු එන බව ගම්මුන්ට කියයි. පස්වෙනි වාක්‍යය. අවුරුදු නැකතට පිපෙන එරබදු ගහේ රතු පාට මල් පිපේ. මෙන්න මේ විදියට අපිට ලස්සන නිර්මාණාත්මක රචනාවක් මේ පින්තූර දිහා බලාගෙන ලියන්න පුළුවන්. එහෙමනම් ආදරණීය දුවේ පුතේ ගමේ ඉස්කෝලේ සෙව්වන්දි ටීචර් මේ වගේම ලස්සන වාක්‍ය රචනයකින් නැවත ඔයාලව මුණ ගැහෙන්න එන්නම්. ඔයාලා හැමෝටම ආයුබෝවන්.